ඔබට හිතෙන්නේ වැඩිපුර අමාරු සපත්තු දෙක නැති වෙන එකද ඇස් දෙක නැති වෙන එකද? දැන් සපත්තු දෙකක් නම් පස්සේ Tamanට ගන්න හරි පුළුවන්. ඇඳුමක් නම් Tamanට පස්සේ ගන්න හරි පුළුවන්. ඉතින් ඒ නිසා Taman ළඟ තියෙන දේ වලින් සතුටු වෙන්න පුරුදු වෙන්න. Taman ළඟ තියෙන දේ වලින් සතුටු වෙලා අල්පේච්ඡතාවයේ ඇතිව ඒ තියෙන දේ ගැන සතුටෙන් තියෙන දේ මුල් කරගෙන ජීවිතේ දියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපට බලමු මොනවද තියෙන දේවල් කියලා. මේ ජීවිතේ අපට ලැබුණු වටිනාම දේ මොකක්ද? පොල්ලිඩමද? එහෙනම් මට ඇහෙන්නේ කියන්න මොකද්ද වටිනාම දේ? කුඹුරු කෑල්ල? එහෙනම් අම්මගේ පෙට්ටගමද? මොකද්ද? අපට ලැබුණු වටිනාම දේ තමයි උතුම් ශ්‍රී සද්ධර්මය. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයිද අපිට ලැබුණු වටිනාම දේ? එතකොට ඒ වටිනා දේ තියෙන අය විදිහට ඒ වටිනා දේ මුල් කරගෙන අපට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් පින්නතුනේ. මේ ජීවිතේ වටිනාකම අපට තේරෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම අපට තේරෙන්නේ මේ ධර්මය අහද්දී. මේ සංසාර ගමනේ ස්වභාවය ගැන තේරුම් ගනිද්දී. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරය ඉක්මවා ගන්න බැරුව අපි යන ගමනේ මනුස්ස ජීවිතයකට එනවා කියන්නේ කොච්චර දුර්ලභ දෙයක්ද කියලා ඒ ධර්මයේ තුලින් තමයි අපි අඳුනගත්තේ. එතකොට පින්නතුනේ අපට ලැබුණු ඒ වටිනා දේ අපි ජීවිතේට කොතරම් දුරට ගලපගෙනද? ධර්මයේ ජීවිතේට ගලප ගන්නවා නම් අපි කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. මොනවද? පළවෙනි එකට කියන්නේ අකුසලය බැහැර කරනවා කියලා. මොකද්ද පළවෙනි දේ? අකුසලය බැහැර කිරීම. දෙවෙනි එක කුසලය උපදවා ගැනීම. තුන්වෙනි එක තමන්ගේ සිත පිරිසිදු කිරීම. මේක තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං.